ආයිබෝන් කියල පිළිගන්න ඕගොල හැමෝම UIUX Zero to Hero ඩිසයින් සිරිස් එකේ 4 වෙනි වීඩියෝ එකට මේ වීඩියෝ එකේදී මං හීරෝ සෙක්ෂන් එකක් කොහොමද හරියට ෆිග්ම එක යස් කරලා ඩිසයින් කරගන්න කියලා කතා කරනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි මේ තියෙන්නේ මේ ෆ්‍රේම් එක තියෙන්නේ ඕන රික්වයමන්ස් ටික හෙඩ්ලයින් එක සබ්හෙඩින් එක ඒවගේම කෝල් ක්ෂන් තියෙන බටන් එක ඉලකට මේක මන්දාගත්තා ඉලස්ට්‍රේෂන් එකක් මේ පැත්ත ස්ලයිඩ්ගේ අපිට තියෙන්නේ අපේ වැඩටික කරගන්න මේ තියෙන්නේ ඕල්රෙඩි හදාගත්තු වෙබ් ලේවුට්ටයක් අපි එන වැඩේ පටන් මුලින්ම ටෙක්ස් බොක්ස ඇදාගත්තා දන්න ඕනේ පත අපිට හෙඩින්න එක දීර තියෙන්නේ නෝමෝ පෙට් හයා කියලා දාගම නෝමෝ පෙට් එයා ෆොන්ට එක මේක ෆොන්ට එක දාගම එක ලස්සන ෆොන්ටල්ට වඩා එකනිසා මේක ෆොන්ට එක තියෙන්නේ මේ කලයකම අපි එකටත් යස් කරමු සයිස අපි එජස් කරගම හිමීට ෆොන්ට එක තියෙන්නේ කොන්සර්ට්වන් සිලෙට් කරා කොන්සර්ට්වන් එක දාගත්තා හලයක පී කරා ලයිට් කගම හර එක ලයිට් දියට දාගත්තා සයිස් එක ටයක් වැඩි කරගම හෙඩින්න එකනේ එගේ සයිස් එක සාමෙන්ටය ලොකෝට තියෙන මන පොටයක් වැඩි කරගම 1-8 එතන මේ ලයින් ස්පේසිං මේකෙන් අඩු කරගන්න පුළුවන් ලයින් ස්පේසිං මෙතනින් ලටෙන් සිංගල් ලයිනයක් කරගන්න පුළුවන් ටොලයිනයක් කරගන්න පුළුවන් ඉනකට මෙතනි ලයින් හයිට් එක ලෙට ස්පේසි එක හදාගන්න බව මේ එක පොඩ්ඩක් අපි අඩු කරගමු ඔය ගන්න හොඳයි ඊට පස්සේ මේක මේ හරියෙන් විතරක් තියලා පිනකට මේකත් දාගමු සබෙඩින් එක තෙන් ටෙක්ස්ටයක් ගත්තා ටයිප් වෙලා තින අතන කොප්පේස් කරහඳ බ්ලක් එකෙන් තියෙන්නේ කලයි අපි දාගමු වයිට් කල එක පස්සේ ෆොන්ට එක මේ ෆොන්ට එක දාගම ෆොන්ට එක ලස්සනයි ෆොන්ට එක ඇවිල්ලා පොපින්ස් එක මේකනත පොපින්ස් දාගමු වාලා ඔය මේක බලන ගමන් මේ දෙන මේ ෆොන්ට් එහෙම පොඩ්ඩක් නොඩ්ඩවන්න දාගන්න සමගේ සයිස්ස එක අපි හදාගමු සාමානය එකම මේ ෆොන්ට්ස් ටිකත් තමයි ලොකෝටම ඩිසයින්ල යන්නේ හෙලවටිකා ඉන්ට එක තමයි ගොඩක්ම මේ ප්‍රසිද්ධ සේමකේ සරම හයිට මෙතනින් සයිස්ස එක දාගම අපි ටික කරට වඩා අඩුව අපේ එකසි විසියට දැම්ම තලි සට වගේ දාලා ඒතාව සයිස්ස එක පොඩ වැඩි කරගන්නවා පොඩ්ඩක් හරියටරන් සයිස්ස එක පිදාගමු වටති පඩියක් වැඩි කරගම් 150 ඉදර දාගමු මේකේ සයිස් එක අඩු කරගන්න ඕන හරි ශේප් ඊළඟට දැන් අපිට තියෙන වෙන මේක සාමානෙන් කාට්ටයක් ගැන මකරි ශොප් එක ගණන් තියෙන්නේ ගෙටික් නව් එම නැත්නම් ඇප්ලයි නව් ඒවගේ මාකරණය සාමාන්‍යෙන් තියෙන්නේ බටනයක තියෙන කෝල්ඩ වක්ෂන් එක ඉදිනේ රෝෆ් ගෙටික් නව් එක මේකට දාගමු එකනත් මේ ෆොන්ට එකම දාලා පොපින්ස්මයි දාලා තියෙන්නේ ඒක අපි දාගමු බෝල්ඩ එකට එක්ෂ බෝල් දාගමු ඊට පස්සේ පොඩ්ඩක් ඇජස් කරල හදාගමු
ඒ කලර් එක දාගමු. කලර් එක සාමාන්‍යයෙන් අයි කැචින් කලර් එකක් කියන්නේ මේ කලර් එක. මේ ඩිසයින් එක බලුවහම මේකේ සයිස් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ගන්නට දාගෙන බලද්දි කන්ට්‍රෝල් පැනල් එක ඕකේ. ඒක මෙතනින් හයිඩ් කරන්න පුළුවන්. මේ රෙක්ටැන්ගල් එක දාගමු අපි බටන් එක යටට. පස්සේ ටෙක්ස්ට් එක හරි මැද්දට අරන් පොඩ්ඩක් පොඩි කරලා මේක වටේ රවුන්ඩ් එකක් දාගමු. හරි මෙතන මේ කෝනර් රේඩියස් කියන එක අපි දාගමු සාමාන්‍යයෙන් 20ක් විතර දාලා බලමු. 20 ෂේප්. පස්සේ ඔන්න විදියට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. අන්තිමටම අපි කරන්නේ මේ ඇනිමේෂන් එක අවුල්ට එකත් එක්ක ඇද්දා දැම්මා. ඒක පොඩ්ඩක් අපි සයිස් එක පොඩ්ඩක් ලොකු කරගමු. දැන් ඔයාලා බලන්න ඇති මේක මේ දැන් අපි සයිස් ලොකු කරාට පස්සේ මේක මේ මෙන්න මෙතනින් දැන් අපි අර එජ් එක ගත්තොත් shift එකත් එක්ක R එක දාලා alignment එක මෙතනින් යන්නේ මෙහෙමනේ. දැන් මේක පනිනවනේ. ඇනිමේෂන් වලට ගොඩක් දුරට ඒක බලපාන්නේ නැහැ. ගොඩක්ම බලපාන්නේ ටෙක්ස්ට් වලට විතරයි. ඊළඟට මෙතන මේ පැත්ත අපි alignment එක දා ගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි මේකේ setup එක හදලා ඊට පස්සේ මේක චුට්ටක් මෙහාට ගමු. මේක දැන් මේ මෙතන මෙන්න මේ යටින් එන විදියට හදාගන්න. මේක select කරලා ඒක දාගමු ටික යටට. යට කියන්නේ මේ යට තියෙන මේකෙන් යට දාගත්තා. ඔව්. මෙහෙට හරි. දැන් ඒක නේ අර මේක යටින් එනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පේන දේ මෙන්න මේ පැත්තේ මේ බා එක ගන්නට මේ පැත්ත හදාගමු. හරි. ඊසේ මේක ටිකක් මෙහාට කරගමු. බටන් එකත් චුට්ටක් මෙහාට දාගමු. හරි. දැන් shift එක අරගෙන ඔබලා line ටික නැති කරගත්තා. ඔය දින්නේ අපේ final hero section එක. මේක තව හදන්න තව විදියක් තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉක්මනට බලන්න. මම ඒක කතා කරන්නේ මම ටග් ගාලා ස්පීඩ් එකේ හදාගෙන යනවා. ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. හරි දැන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ඩිසයින් දෙකක් මේ තියෙන්නේ එකක් මේ විදිහට හදන්නත් පුළුවන් මේ විදිහට හදන්නත් පුළුවන් සිම්පල් ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකෙදී ඕන වෙන්නේ හරියට ටයිපෝග්‍රැෆි එක අඳුරගන්න එක විෂුවල් හයරකි එක හරියට අඳුරගන්න එක ඊළඟට ෆොන්ට් ටික කලර්ස් ටික ගන්නට මැච් කරගන්න පුළුවන් වෙන එක සහ ඔය මේ පොඩි alignment මේ element ටිකක් දාගෙන හදාගන්නයි තියෙන්නේ alignment එක ගැන සැලකිලිමත් වෙන්න සයිසිං බලුවහම දැන් මේ ටෙක්ස්ට් එකයි මේ ඇනිමේෂන් මේ ඉලස්ට්‍රේටර් එකයි අතර ලොකු මේ පොඩි කරගන්නත් එපා ලොකු කරගන්නත් එපා ගන්නට ෂේප් එකේ තියාගන්න මේක නෑ එහෙම ගැටලුවක් නෑ ඉතින් මේක පැත්තෙන් තියෙන්නේ මේ වගේ විදි දෙකක් තව විදි තියෙනවා ඕනනම් මේ ෆොටෝ එක මේ පැත්තක දාලා නැත්නම් මේක අනිත් පැත්තක හදලා උඩින් දාලා එහෙම එක එක විදියට හදන්න පුළුවන් තමන්ගේ කැමති විදියට හදන්න හරි ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ චැලෙන්ජ් එක මේ චැලෙන්ජ් එක දාලා තිබුණ ගොඩක් අය මෙතන ඔයගොල්ලන්ට ටිකක් වෙනස් විදිහේ චැලෙන්ජ් එකක් තියෙන්නේ අර වගේම තමයි හෙඩින් එක ඒ ටික තියෙනවා හෙඩින් එක
සේ පැරග්‍රාෆ් එකක් තියෙනවා call to action එකක් තියෙනවා ඒ වගේම animation එකක් තියෙනවා මේක මේකට දාලා මේ ස්ලයිඩ් එකට දාලා එක්ක අර විදියට නැත්නම් එක එක තමන්ගේ හිතේ තියෙන විදිහකට හදලා කැමති අය Telegram එකට අප්ලෝඩ් කරන්න. එහෙනම් හෙට වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඔයාලට දීලා තියෙන hero section එක ඩිසයින් කරලා කැමති නම් Telegram channel එකට දාන්න පුළුවන්. නැත්නම් private මට DM කරලා මගෙන් අඩුපාඩු අහන්න පුළුවන්. එහෙම අහපු අය හිටියා කලින් navigation bar එකේ. එහෙනම් course එකේ අඩුපාඩු කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.